යාළුවනේ මේ මගේ පළවෙනි වීඩියෝ එක නිසා පොඩි ප්‍රශ්න ඇති. ඒව කමෙන්ට් එකක් දාගෙන යන්න මට ඉස්සරහට ඒව හදාගන්න. හරි යාළුවනේ අද ගෙනල්ලා තියෙන thumbnail එකේ තිබ්බේ තියෙනම අලුත් බුය පස්සේ දාන එක. පොඩ්ඩක් තියෙන බුය පස්සේ ගෙන ඉතින් ආපු ගමන් තමයි බුය පස්සේ දාන්නේ. හරි ඉතින් තව අපර පහක් වගේ තමයි තියෙන්නේ බුය පස්සේ ගෙන්න. ආපු ගමන් අපි දාමු. අන්න දැන් බුය පස්සේ කොහොමද තාම හරි ඉතින් තාම බෑග්ග්‍රවුන්ඩ් එකවත් ලෝඩ් වෙලා නැහැ. ඉතින් තාන්න බුය පස්සේමයි වෙන්නේ. අපි ලකෝ වෙලා ඉන්ස්ටෝල් කරමු. ඕගන් ඉතින් ඕකන් නම් තාම නැත් තියෙනවා. අපි ඔක්කොම දෙන්න වලින් ඉන්ස්ටෝල් කරලා බලමු. ටිකක් එහෙම දාලා ඉන්න ඕනේ බං කරකවන්න කරන්නේ. ගෝල්ඩ් රෝල් එකෙන් එකයි ස්පින් එකක් දීලා බලමු. උත්තාවේ නැහැ කියන්න. ස්පින් කරලා බලමු. 40ක්. පහේ ස්පින් එක දුන්නා නම් හරි. යකෝ එකේ කෑල්ලමයි දෙකේ කෑල්ලක් විතර වැදුනේ. ලෝර එකේ කෑල්ලක් වැදුනේ බං. බලමු. මේකෙත් කෑල්ලක් දෙන්න. අපාර අන්න රික්වෙස්ට් දාන එක අත උගේ උගේ අන්තක් ඒක මටත් අදින්නේ. අම්මෝ ඇති හන්දන් තුනේ කෑල්ලක් වැදුනා. බලමු. අප්පා අඩෝ පහේ කෑල්ලක් වැදුනා. තවදිලා මේකත් දුන්න පට්ටාසි අප්පා මේ මෝසලුණානේ බං. මේකෙත් ගිය කෑල්ලක් වදීත් දන්නේ නැහැ බං. අර ඉතින් කියපුවම වැදුනා බං. පුය පාසෙ වැදුනා නම් මොකෝ වෙන්නේ. බලමු. පුනොත් ඩිස්ට්‍රප් දෙන්න නම් හරියට මෝසලා රික් දානවා බං. ඊයේ ක්ලච් කරලා තුන් පාරක් දාන්න ඕන බං. එතකොට වදිනවා බං ලොකු 10 ගැටයක් උතරින් දන්නේ. ලක්රෝ එන්ට්‍රෙන් දෙමෝවි. අඩෝ වැදියන්. හරියන 10 කෑල්ලක් දෙන්න. අප්පඩස ගැඩුව 10 කෑල්ලක මාඩු රික් කනේ බං. ට්‍රික් ඈ. බා චූස් කරවලු. කොහොම මේ ස්පින් එක 10 කෑල්ලක තව. පාවෙන් මුදලම් ඩායි කෑල්ලක් නේ. වැඩන්න. අන්න තුනේ කෑල්ලක දුන්නා අම්මෝ. දැන් ලක් තියනවා ලාවට වගේ. එක්ස්චේන්ජ් කරගන්න පුළුවන්. ඕන්න ඔක්කොම ස්පින් කරලා ඉන්නවනේ ඒක. කැරක්ටර් මාරු කරලා. මේ කැරක්ටර් එක ලක් තිබ්බනට කලින් පාර බුයවා. දාද්දි. කලින් පාර බුය පස්සේ කිට්ටේ දාගත්ත. එතකොට වදින්න chance එක තියෙනවා. ඒ වැදුනේ ඉතින් කේක තුඩුයේ මාර හදුටම ගන්නේ. පායි එකේ වැදුනේ. ලක් එක දියුණා. මේ කැරක්ටර් සෙට් වෙන්නේ නැහැ බං. ස්කයිල ගන්න ඕන. ස්කයිල අපි ක්ලෝ කරගත්තා. කිට් දාන්න හොඳ නැහැ. බලුණා ස්පින් එක දීලා. අනේ වැදියන්. අප්පා බං වැඩක් නැහැ බං. දැන් ලක් යන්නේ ලක් එක දිය වෙලා තියෙනවා. අර බලපන් අප්පා පායනවා. ගෝල්ඩ් රොයල් පාරක් දෙන්න ඕනේ. වෙපන් රොයල් නෑ ඕන ගෝල්ඩ්. උප්ස්. අරමයි කියලා. මේ නවේ ස්පින්ම දෙන්න බෑ. එතකොට මම බුය පාස්සේ මම වදින සම්භාවිතය වැඩි බං. කලින් පාර බුය පාසත් මට වැදිලා තියෙන බං නවේ ස්පින් වලින්. ක්ලියර් ෆයිට් පාරක් දෙන්න. ලක් යන තියෙන දෙන්න. නවේ ස්පින් අනේ බයි පා වෙනවා බං. බලහන් එකේ කෑලි මම යදින්නේ රෙද්ද. යකෝ ගියාතිට ගරීනා. මේක හරියන වැඩ නෙමෙයි බං. අඩෝ. අනේ වරෙන්කෝ 10 කෑල්ලක්වත්. අනේ. අයියෝ බඩංගෝ. වරෙන් බුය පස්සේ ඕම්. බලන් මන්තරටත් කිලුණා බං. ඊය බං. දුක තමයි ඉතින් බං අපිට. අයියෝ අර බලපන්. අර එකේ කෑලි මේ බං වදින්නේ. මොකද්ද මේ එකේ කෑලිත් එක්ක තියෙන සම්බන්ධය?
අර බලපන් අයියෝ මලන් ජිම් 75 පාර තියෙන්නේ. අර ඊත් ගරින දෙන්න එක කැලනේ. ඔක තියාගෙන ඉඳගනි. බලමු කෝල් එකක් දීලා. අඩෝ නේ බං. මලන් ජිම්මුත් නෑ බං. අර ආයි දානවා රික්වෙස්ට්. ආවෙනවනේ. පුය පස් ප්‍රීමියම් මේ වැදුරනම් බං ලෙවල් 50 කම් වෙනවා. ඒතකොට ඉක්මනට හිට් එක ගන්න පුළුවන් මේ රුවන්වල. ඒකයි මේ පාර නම් එක්ස්චේන්ජ් කරගන්න වෙන දින්නේ නැති නියන්තන් දෙකේ කියලා නම් වැදුනා. ආයේ එක කැලලක් දුන්නනේ බං ඉතින් මූසලයි බං. කේ කැලින්නේ මං ලකෝ යන්තන් දෙකේ කැලලක් දුන්නොත් එකේ කැලි වාක් විතර දිනවා බං. පා වෙනවා සාන්ත. අප්පෝ ඇති යන්තන් දෙකේ කැලලක් දුන්නා. මං ආයේ එකේ කැලි වදින්න ඔන්න බලුවන්කෝ. මට තේරුණේ කැලලක් දුන්නා බං මං අර කියපු නිසාම තමයි. අප්පායි ආයි දෙකේ කැලලක් දුන්නා සුපිරි බං. කොහොම දෙන්න උන් ගානේ නේ දෝනේ නාස හිටින්නේ අර ආයි දෙකේ කැලලක් දුන්නා බං. දැන් නම් ඉතින් ලක්කේනවා ජිම් නෑ බං හරි සතුට දැන් එක්ස්චේන්ජ් කරගන්න තමයි වෙන්නේ මේ පාර වැදුන්නේ නෑ බං මට පුය පස්සේ අපරාදේ මොනා කරන්නද ක්ලේම් කරමු මම පුය පස්සේට යමුද අනේ මේ ක්ලේම් කරන්නේ දැන් මම පුය පස්සේට ගම්මට යන්තම් පුය පස්සේ දාගත්තා oops බලන්න මේ පාර මොනවද තියෙන්නේ කියලා බලමු හරි අපි ඉතින් ක්ලේම් කරගමු මේ ෆීමේල් බන්ඩල් එක විතරයි බං ලෙවල් 50ක් හම්බෙන්නේ නැහැ ප්‍රීමියම් එක නෙමෙයිනේ දැම්මේ අර බං කලින් බුය පාස් වල නම් බං වාදිලා තියෙනවා බං හරි ඉතින් අපි බුය පාස් හදාගත්තා එහෙනම් ඉතින් බයි බයි ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා දාගෙන යන්න